තමයි අනාගත හීනේ මොකද්ද? ඔයාට ඕනේ ඉංජිනේරුවෙක් වෙන්නද? ඔයාට ඕනේ ඩොක්ටර් කෙනෙක් වෙන්නද? එතකොට එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම A level විෂය ධාරාවක් තෝරගන්න ඕනේ. A level ගණිතය or A level bio. එතකොට ඔයා ළමයි A level maths for bio කරන දරුවෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන එක සබ්ජෙක්ට් එකක් තමයි physics කියන සබ්ජෙක්ට් එක. ගොඩක් දරුවෝ physics කියන සබ්ජෙක්ට් එක bio කරද්දී අතහරිනවා. ඒකට හේතුව bio කරන දරුවෙක්ට වෙන වෙන තියබල් තියෙන්න පුළුවන් ඇග්‍රිකල්චර් පැත්තට යන්න. හැබැයි ඔයාට වෛද්‍යවරයෙක් ඒ වගේ දෙයකට ඔයාට යන්න ඕන නම් ඔයාට භෞතික විද්‍යාව කියන විෂය අනිවාර්යයි. හැබැයි මැත්ස් කරන දරුවෙක්ට එහෙම අතරින්න බෑ. අනිවාර්යෙන් ඔයා ෆිසික්ස් කියන විෂය අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ෆිසික්ස් කියන විෂය ඇතුළේ ළමයි අපි ගත්තොත් එහෙම මම බුද්ධිහිරි පිටිය. එතකොට මම ළමයි භෞතික විද්‍යා ගුරුවරයෙක් දැන්ට අවුරුදු 5ක් වගේ ප්‍රමාණයක ඉඳලා මම ක්ලාසස් කරනවා. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් ශාස්ත්‍රයේ මේකට අවුරුදු 3ක වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට තියෙනවා. අපේ සයිට් එක හරහා. එතකොට අපි ළමයි YouTube එකේ මගේ නම සර්ච් කරලා බලන්න. ඔයාට ලොකු ප්‍රමාණය ලොකු දේවල් ටික දැනගන්න පුළුවන් මම ගැන. ඒ වගේම අපි මේ අපේ අලුතින් ලොන්ච් කරපු වෙබ්සයිට් එක හරහා ඔයාට ළමයි ඒ දෙන ක්ලාසස් ගොඩාක් ක්වොලිටි එකකට දෙන්න තමයි මේ වෙබ්සයිට් එක නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මේ වෙබ්සයිට් එක හරහා ලොකු වැඩ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට වෙනවා. ඔයාට ලයිව් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ. ඒ වගේම රෙකෝඩඩ් ක්ලාස් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට වෙනම පැකේජස් විදිහට අපේ භෞතික විද්‍යාවේ තියෙන විවිධ පාඩම් යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග ආලෝකය, තාපය, ධාරාවිද්‍ය වගේ ලොකු ලොකු පාඩම් ඔයාට සාධාරණ මුදලකට ඔයාට ඉක්මනට කවර් කරගන්න ඕන නම් ඒවා පැකේජස් විදියට ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒව ඇතුලේ සංක්ෂිප්තව හැම දෙයක්ම ඉතාමත් විස්තරව අපි මේ තීරි කොටස් ටික සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඉතා සරල මට්ටමේ ගැටලු වේදලා ඉතා සංකීර්ණ මට්ටමේ ගැටලු දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම පාස් පේපර්ස් විවරණ තියෙනවා. මේ හැම දෙයක්ම ඔයගලන්ට රෙකෝඩඩ් ක්ලාස් වගේම ලයිව් ක්ලාස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම අපි ළමයි ගොඩක් වෙලාවට අපි ගත්තොත් දැන් භෞතික විද්‍යාව කියන විෂය ප්‍රැක්ටිකල් විෂයක්. ඉතින් ඒකේ ප්‍රැක්ටිකල් අපි ගත්තොත් ඒක භෞතික විද්‍යා පේපරේ ප්‍රැක්ටිකල් වලට ළමයි වෙනම ලකුණු 20ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රැක්ටිකල්ස් ටික වෙන වෙනම අපි කරලා තියෙනවා. හරිද? ඒතර ඒ වගේ ප්‍රැක්ටිකල් සෙමිනාර්ස් අපි කරලා තියෙනවා. ඒ වගේ වීඩියෝ, ඒවා රෙකෝඩඩ් වීඩියෝස්, ඔයගලන්ට ඒ ටියුට්ස් ඒ හැම දෙයක්ම අපේ සයිට් එක through ගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අන්තිම මාස 5කට වගේ 6කට වගේ ආවට පස්සේ ගොඩක් දරුවෝ මුලදී වැඩ කරන්නේ නැතුව ඉඳලා අන්තිම කාලේට ආවට පස්සේ ඒගොල්ලන්ට එකපාරට මතක් වෙනවා අපි ඒව කරන්න ඕනේ නේද? එතකොට ඒගොල්ලන්ටත් වෙනම සොලියුෂන් එකක් අපි හදලා තියෙනවා රැපිඩ් රිවිෂන් යටතේ. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙට ගිහලා බලන්න ඒ හැම දෙයක්ම සංක්ෂිප්තව හැමදේම තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් අපිව සැකනම් අපේ ඉගෙනගත්ත දරුවෝ එතකොට මෙඩිකල් ෆැකල්ටිස් වල, ඉන්ජිනියරින් ෆැකල්ටිස් වල සහ වෙන වෙන ෆැකල්ටිස් වල ඉන්න දරුවෝ, ඒ වගේම වෙනකොට ගොඩක් ජොබ් කරන දරුවෝත් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපේ විස්තර විමසලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන්ස් පල්ලෙහා තියෙනවා. ඒවත් නිකන් බලන්න. ඔයගොල්ලන් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් භෞතික විද්‍යාවට ලොකු දෙයක් ඔයාලට මේ වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ ක්ලාස් හරහා සම්බන්ධ වෙන්න. අපේ ඔන්ලයින් ක්ලාස් වගේම අපේ ෆිසිකල් ක්ලාස් උත් තියෙනවා. එතකොට ඔන්ලයින් ක්ලාස් ෆිසිකල් ක්ලාස් වල සම්බන්ධ වෙන්න බැරිම දරුවෙක් විතරක් ඉන්නවා නම් විතරක් ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධ වෙන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා බැරි වෙලාවත් O level කරන දරුවෙක් නම් O level කරන දරුවෙක් මේක බලනවා නම් ඔයාලා ළමයි ඔයාට ඉංජිනේරු සිහිනය වගේ වෛද්‍ය සිහිනය සැබෑවක් කරගන්න ඕන කරන භෞතික විද්‍යාවට අවශ්‍ය කරන ඒ සේවාව, ඒ භෞතික විද්‍යාවට ඕන කරන ඒ සේවාව ඔයාට අපේ වෙබ්සයිට් එක කරා ගන්න පුළුවන්. ඉතාමත් හොඳ සුපිරිම විදියට. ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා බුද්ධිහිරි පිටිය වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒවා ඉතා සාධාරණ මුදලකට තියෙන්නේ. අපි ලොකු ගණන් අය කරලා නැහැ. ඒ ඉතා සාධාරණ මුදලකට ඔයාට ඒවා මිලදී ගන්න පුළුවන්. සහ ඉතා ක්වොලිටි එකට. ඉතින් ඒවා ඔයගොල්ලෝ අරන් බලන්න, අරගෙන ඒවා ගණන් හදලා බලන්න, ඒ වගේ තියරි හොඳින් බලන්න. ඒතකොට ඔයාලට තේරෙයි මොනවද ක්ලාස් වල තියෙන වෙනස කියලා. එහෙනම් අපි සියදා වීඩියෝස් වලින් හම්බෙමු. එහෙනම් දැන් මේක බලලා වැඩ ටික පටන් ගන්න. හැමෝටම එන විශ් කරනවා. ඔයා මොන අවුරුද්දේ එල්ව කරත්. ඔයාට හොඳම ඒ තුනක රිසල්ට් එකට යන්න මේ වෙබ්සයිට් එක උදව්වක් වෙයි කියලා මම හිතලා එන හැමෝටම විශ් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. උගේගොඩ හොඳම ෆිසික්ස් ගෲප් ක්ලාස් එක. බුද්ධිහිරි පිටිය 2027 නවපන්ති ආරම්භය. ආරම්භක දේශනය මාර්තු 31 උදෑසන 9ට නුගේගොඩ සැසිප් ආයතනයේදී පැවැත්වේ. තිරේ දැක්වෙන දුරකථන අංකයට නම පාසල WhatsApp කරන්න. A level එකට ෆිසික්ස් බුද්ධිහිරි